සුබ දවසක් ආර්ටි මීඩියා රටතොට සමග සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් රටතොට දිවාර්තා වෙන්නේ තවත් පුවතක්. ඉතින් යාපනයේ ප්‍රදේශයෙන් යාපනයේ අපිට කියන්නේ අලු යට ගිනිද LTT මේ සෙවණැලි තාම යාපනයේ හොල්මන් කරනවද කියන සැකේ අපිට මේ පිළිබු වෙනවා මේ පහුගිය දවස්වල මේ මෑත දවස්වල මේ ලැබෙන වාර්තා අනුව. ඉතින් මේ තියන්නේ මේ ජනාධිපතිවරයා මේ පසුගිය 16 වෙනිදා යාපනයේ සංචාරයක නියුතු වුණා. ඒ දිනවලම මේ LTT නායකගේ සැමරුමක් සම්බන්ධව වාර්තා වෙනවා. ඉතින් ඒ වගේම ඊයේ පෙරදා අපි අද උදෑසනත් අපේ නාලිකාවේ ප්‍රකාශ කරා ඊයේ දින ප්‍රකාශ කරා. ඉතින් මේ අපේ 78 වෙනි නිදහස් දිනය නිමිත්තෙන් මේ රටේ නිදහස් දිනයෙන් යාපනයේ සහ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල මේ නිදහස් උත්සව පවත්වන්නේ නැහැ, නිදහස් සමරන්නේ නැහැ. එදාට ශෝක දිනයක් ප්‍රකාශ කරනවා කියලා යාපනයේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සිසුන් විසින් ගමින් ගමට දැනුවත් කරනවා කියලා අපිට වාර්තා වෙලා තිබුණා. අපි සම්බන්ධව ප්‍රවෘත්තියක් පළ කරා. ඉතින් ඒ වගේම මේ කොටි නායකයෙක්ගේ සැමරුමක් සම්බන්ධව ඉතින් අරුල් සිද්ධාර්ථන් මහතා යාපනයේ සිවිල් සහ මේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වෙන අරුල් සිද්ධාර්ථන් තමා ප්‍රකාශ කරන්නේ ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ටාසය පොලිස් TID එකට පැමිණිල්ලකුත් ඉදිරිපත් කරලා මාධ්‍ය ප්‍රකාශකුත් කරලා තිබ්බා. අපි මේ උද්ෘතයකුත් ඉදිරිපත් කරන්න. ඉතින් මේ අරුල් සිද්ධාර්ථන් පවසන විදිහට මේ පසුගිය 16 වෙනිදා අර ජනාධිපතිතුමා යාපනයේ පලාලි වලදී අර ශරීර සඳහා නිදහසේ අයිදංගි 76ක් සාපේ කියපු නායකයන් දායාද කරලා දුන්න දෙන් මේ ප්‍රතිඵල භුක්ති විඳින දායාද භුක්ති විඳින අපේ අනුර කුමාර ජනාධිපතිතුමා හොඳට නිදහසේ මේ සතුටින් ටටා බායි කියලා මේ යාපනයේ ප්‍රදේශයේ ශරීර සුවතාවල නියදින පයින් ඇවිත්ලා. ඉතින් යාපනයේ විතරයි අපි දැකලා තියෙන ඇවිදිනවා. ඉතින් අනිත් රටවල අනිත් ප්‍රදේශවල නම් ශරීර සුවතා කරනවද කියලා දැකලා නැහැ කොළඹ එහෙම. ඉතින් කමන්නේ හොඳයි. ඉතින් යාපනයේ ජනාධිපතිතුමාට එලෙස නිදහසේ හැසිරීමට අවස්ථාව තිබේ. ඉතින් මේ හිටපු පාලකයන් යුද්ධය විවිධාකාරයෙන් දායකත්වයේ වෙලා ආදරණීය අපේ මේ රණවිරුණුත් එකතුව යුද්ධය නිම කරපු නිසා. ඉතින් ඒ නිසා ඒ අතරදී මේ එදිනම මේ 16 වෙනිදා ජනපතිතුමා යාපනයේ රැඳී සිට සමයේ තමයි යාපනයේ ප්‍රදේශයේදී මේ ප්‍රබල LTT නායකයෙක්. ඒ කියන්නේ මොහුගේ විශේෂත්වයේ තියෙන්නේ මොහු 1983 මේ LTT කළු ජූලියත් එක්ක ආරම්භයට පෙර 83 මේ LTT සංවිධානයේ මුල් යුගයේදී අර යුද හමුදා ඇල්බර්ට් දොරයප්පත් ඒ සමයේද ප්‍රබෝධ ඝාතනය කරන්න ඇත්තේ. යුද හමුදා සමාජිකයන් අපේ සොල්දාදු මේ යුද හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට නායකත්වයේ දුන් ත්‍රස්ත නායකයා සැමරීමක් සිදු කරලා තියෙනවා. ඉතින් මේ සැමරුමට මේ සැමරුම සිදු වෙලා තියෙන යාපනයේ ප්‍රදේශයේ. ඉතින් කිට්ටු කියන LTT සංවිධානයේ නායකයා තමයි මෙතේ ඔහුගේ ගුණ තමයි සමරලා තියෙන්නේ. යාපනය සංගිලියම් පාක් කියලා තමයි මගේ ප්‍රොනවුන්සේෂන් වැරදිද දන්නේ නැහැ. යාපනය සංගිලියම් පාක් එකේ තමයි මේ ඔහු ප්‍රකාශ කරපු විදිහට මේ අරුල් සිද්ධාර්ථන් ප්‍රකාශ කරේ මේ කිට්ටුගේ ගුණ සමරලා තියෙනවා කියලා. ඉතින් මේ ත්‍රස්තවා LTT සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙක්. මොහු තමයි කළු ජූලිය ආරම්භයට මූලිකත්වයේ මේ කියන්නේ ආරම්භයට රුකුලක් දෙන වැඩ කටයුතු කරේ. යුද හමුදා සමාජිකයන් 13 දෙනෙකු ඝාතනය කරලා යාපනයේදී. ඉන්පසු තමයි මේ කළු ජූලිය ආරම්භලා ඉන්පසු මේ අවුරුදු 30 අවුරුදු යුද්ධයක් දක්වා වර්ධනය වුණේ. ඉතින් මේ කිට්ටුගේ ගුණ සැමරීමක් මේ සිදු කරලා තියෙනවා. ඉතින් 16 වෙනිදා මේ ත්‍රස්තවාදී මේ මර්ධන PTA එක යටතේ මේ වරදක් කියලා තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. ඉතින් තහනම් සංවිධානයක ක්‍රියාකාරකයන් මේ ක්‍රියාකාරකයෙක් තමයි කිට්ටු කියන්නේ. ලෝකෙම තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. ඉතින් LTT සංවිධානය.
ඉතින් LTT සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙක් වෙන කිට්ටුව මේ රටේ අවුරුදු 30 අවුරුද්දක් දක්වා යුද්ධයක් ඇවිලිලා මේ රටේ අපේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ඔක්කොම ලේ මේ අපේ මිනිස්සු අපේ ලේ මේ ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙන්න මූල ආරම්භයේ පටන් ගැනීම සිටි LTT ප්‍රාදේශීය නායකයෙකුට කිට්ටුව මේ තමා මෙලෙස සමරලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා යාපනයේදී මෙලෙස ගියේ ඉතින් කට්ටියගේ අවධානය වෙනකොට ලංකාවේම අවධානය මේ යොමු වෙලා තිබ්බ ජනාධිපතිතුමාගේ යාපනයේ සංචාරය සඳහා. ඒ අතර තමයි මේ සිදු වෙලා තියෙන්නේ. මෙවැනි දේවල් සිදු වෙන්න පුළුවන් තහනම් සංවිධානයක්. ඉතින් මේ අරුල් සිද්ධාර්ථන් පැමිණි කරේ ඒකයි ත්‍රස්ත මර්ධන ඒකකයට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට. ඉතින් මේ ත්‍රස්තවාදයේ ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මෙය කළ නොහැකි දෙයක් කියලා තමයි අරුල් සිද්ධාර්ථන් පවසන්නේ. ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. අර පැත්තෙන් මේ දැන් මේ වෙනකොට කියන්නේ යාපනයේ අලුයට ගිනිද ඒ වගේම LTT හෙවණලි හොල්මන් කරනවද කියන එක අපිට හිතන්න වෙනවා. හේතුව මේ වගේ දේවල් මේ ත්‍රස්ත නායකයන් සමරනවා. ඊට අමතරව මේ එන 78 වෙනි නිදහස් සමරන්නත් සමහර මේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ මේ ළමයි ගිහිල්ලා ගම්වල කියනවලු මේක ශෝක දිනයක් කරන. මේවා යට ඉන්නේ කවුද? අලු යට ගිනි. ඉතින් මේ යට බලල්ලා තක්සේ මේ විදේශ ඩයස්පෝරා කණ්ඩායම් සිහින තවත් ඊළාමේ සිහින ඔළුවේ තියෙන කණ්ඩායම් ඉන්නවද කියන සැකේ එපෙනවා. ඉතින් කොන්ද තියෙන රාජ්‍ය නායකයන් කොන්ද තියෙන පාලකයන් මේක UMP හෝ වේවා ශ්‍රී ලංකා හෝ වේවා පොහොට්ටුව හෝ සජබෝ හෝ වේවා මාලිමා හෝ වේවා මොක්කු හෝ කොන්ද තියෙන නායකයන් සිටියේ යුතුයි පක්ෂවල රටේ මේ වගේ තහනම් දේවල් මේක මේ උතුර කියන්නේ වෙනම කොටසක් නෙවෙයි ඔක්කොම මේ වර්ග කිලෝමීටර් 65000 මේ 665 ප්‍රමාණය තියෙන්නේ. ඉතින් උතුර නැගෙනහිර කියන්නේ වෙනම රාජ්‍යයක් නෙවෙයි මේක ශ්‍රී ලංකාව. සියලු දෙනාම මේ ඒක රාජ්‍යයක් වෙනවා එකම රාජ්‍යයක් වෙනවා. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් සංගමන් කන්ද තුඩුවේ සිට කොළඹ දක්වාත් මේවා වෙනම කොටස් නැහැ. එකම ශ්‍රී ලංකාව. මේක එලෙස එක ත්‍රස්ත කණ්ඩායම් වලට හෝ ඔවුන්ගේ බලල්ලත් වලට ඕන විදිහට නටන්න දුන්නොත් මේක මොකා රාජ්‍ය පාලනය කරත් ඔක්කොම කොන්දපන්නති භාවය තමයි අපේ රටට පිළිබිඹු වෙන්නේ. එදින ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් ඒ වගේම ත්‍රස්ත විමර්ශන කොට්ටාස නාම මාත්‍රිකව තිබ්බට වැඩක් නැහැ. ඉතින් ඒ වගේම වැඩක් වෙන්නේ නැත්නම් ඒවා මොනවා කරන්නද? ඉතින් රටේ ජනතාව විදියට වර්තමාන ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තුවක් තියාගෙන තමයි ඡන්දය ලබා දුන්නේ. ඉතින් එහෙනම් ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මේ ආණ්ඩුව යහමගට ගැනීමට මේ ගොනාට ඇඳිලා හරි බලාපොරොත්තු තියාගත්ත පිරිස අනිවාර්යයෙන්ම හඬ අවදි කළ යුතුයි. එහෙනම් බොහොම ස්තුතියි.